මෙතන බූස්ට් කන්වර්ටර් එක තියෙනවා. මේ තියෙන්නේ LED ස්ට්‍රිප් එක. enable signal එක දුන්න ගමන් LED පත් වෙනවා. Genius Mind Technologies. One click away. අයිබෝන් අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් ගෙනියනවා. මම මේ ඔයගොල්ලෝ දන්නා මම ලැප්ටොප් තමයි හදන්නේ. ඉතින් මම මොනිටර්ස් රිපෙයාර් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මගේ 24 ඉන්ච් මගේ මොනිටර් එකක් තිබුණා. මේ තියෙන මොනිටර් එක මේ හිටපු ගමන්ම ඔෆ් වෙලා ගියා. බලද්දි මම දැන් මොනිටර් එක ඩිඇසෙම්බල් කරා මේ විදිහට. කැරි වලට මේ ඩිස්ප්ලේ එක මොකද මේ බලද්දි මේකේ බෑක්ලයිට් ස්ට්‍රිප් එක සවුත් වෙලා තියෙන්නේ. මේ තියෙන බෑක්ලයිට් එක. ඉතින් බෑක්ලයිට් එක සවුත් වෙලා මෙතන LED එකක් සවුත් වෙලා තිබුණා. මම මේක මේ බයිපාස් කරා. ඒ වුණාට වෝල්ටේජ් රෙගියුලේට් වෙන්නේ නැහැ හරියට. ඕගොල්ලන්ට පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න හිතුවා. දැන් මම මොකද්ද මේකට කරන්න යන්නේ? දැන් මේක බෑක්ලයිට් එක සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඒකේ සර්කිට් එක. ඔයාලට මම පොඩ්ඩක් කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මේක LED 24 inch මොනිටර් එකක්. එතකොට මේකේ ඔයාලට පේනවා මෙතන තියෙනවා drive IC එක. මේක තමයි ඉන්වර්ටර් drive IC එක. මේකෙන් වෙන්නේ වෝල්ටේජ් එක අඩු වැඩි කරලා එයා කරන්ට් එකට ගැලපෙන විදිහට වෝල්ටේජ් එක වෙනස් කරගන්නවා. ඒකට හේතුව තමයි දැන් මේක වෙන්නේ. දැන් මේක ඔන් කරාම ගැසිලා ඕෆ් වුණා මුලින්ම. දැන් ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔන් වෙන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි මෙතන ඔයාලට පේනවා මෙතන කනෙක්ටර් එකේ මේකේ වයර් 6ක් තියෙනවා මේ කනෙක්ටර් එකේ. හරි. ඒකට හේතුව දැන් ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේක වයර් 6කින් ඉන්පුට් ගන්නවා මේ මෙන්න මේ driver IC එකට. එතකොට මෙයා මුලින්ම කරන්න ඕන මේ driver IC එකට volt in ඕන. එතකොට මේකේ volt in ගන්නෙත් මෙයා මෙතනින් 28 volt මෙයා LED strip එකට යවන එකෙන් ඒකෙන්ම තමයි output එකක් විදිහට volt in ගන්නෙ මෙයා. input එකක් අරගේ output එක. එතකොට volt in එන්නේ LED strip එක හරහා. එහෙම වුණාම තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක LED සවුත් වෙලානේ තිබුණේ මේක ඔන් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙයාට IC එකට V in නැති හින්දා මෙයා මෙතනින් මෙයාට මෙතන 48 volt වලට අප් කරන්න විදිහක් නැහැ. 28 volt තමයි default තියෙන. ඒක 48 volt ට අප් කරන්න ඕනේ මේ LED 80ක diode එක මේ strip එක පත්තු වෙන්න. ඉතින් මෙයාට මේක අප් කරන්න විදිහක් නැහැ. ඒ නිසා මට මේක check කරගන්නත් ඕන නිසා මට මුලින්ම මට මේකේ V in line එකට මේකේ pin number 13 තමයි V in එකට මම මෙතන මේ විදිහට 28 volt bypass කරගත්තා. දැන් LED strip එක නැතත් එයාට V in හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන මේක තමයි LED ground එක. මේක main ground එක LED ground එකයි වෙනස්. මොකද මෙතන floating voltage එකක් විදිහට 48 volt වලට වැඩි කරන්න ඕනනේ. එතකොට main ground එක ඒගොල්ලෝ use වෙන්නේ නැහැ. මෙතන මේ ground එක separate ground එකක්. මේක කෙලින්ම යන්නේ LED light එකට. මේ ground එකයි මේ පළවෙනි wire 3යි 4යි තමයි 48 volt වලට වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය තියරිය. මම ඔයගොල්ලන්ට ඕනනම් සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. මට මුලින්ම මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේකේ ක්‍රියාවලිය. දැන් මේක හරි ලස්සන වැඩක් තමයි දෙන්නේ. දැන් මේකේ මෙතන LED එකක් පිච්චුනාම මම ටෙස්ට් කරද්දි මෙයා වෝල්ටේජ් එක ගන්නේ සාමාන්‍ය වෝල්ට් 30ක් 35ක් වගේ තමයි ගන්නෙ. මොකද බලද්දි මෙන්න මේකේ මම ලයින් එක චෙක් කරලා බලද්දි මෙන්න මෙතන ඉඳන් මේ කොටසම LED ටික ඩිම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ලොකුවට ඇම්පියර් අදිනවා. ඉතින් මෙයා මේ IC එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ස්ථිර ඇම්පියර් ගානක්. ඒ කියන්නේ ඔයා හිතන්නකො මේක හෙල්දි ස්ට්‍රිප් ලයිට් එකක් කියලා. එතකොට මේක හෙල්දි ස්ට්‍රිප් ලයිට් එක ගන්න අපි උදාහරණයක් ගමුකෝ. මේ ලයිට් එක ඇම්පියර් 4ක් ගන්නවා කියලා. ඇම්පියර් 4ක් ගන්නකොට මෙයා 48 වෝල්ට් රිලීස් කරනවා කියලා ඔයා හිතන්නකො සාමාන්‍යයෙන්. මම මේ ඔයාලට ක්‍රියාවලිය තමයි පැහැදිලි කරලා දෙන්නන්නේ. එතකොට හැබැයි දැන් මේ ඔයාලා හිතන්නකො දැන් මේ ලයිට් වගේක් ෂෝට් වෙගෙන යනවා. එතකොට ඇම්පියර් 4 ගන්න වෙනකොට දැන් මෙයා ඇම්පියර් 6ක් ගන්නවා. එතකොට ඇම්පියර් 6ක් ගන්නකොට IC එක බලලා IC එක බලනවා ඇම්පියර් 4යි normally ගන්න. දැන් මෙයා 6ක් ගන්නවා. IC එක කරන්නේ වෝල්ටේජ් එක drop කරනවා. එහෙම නැත්නම් මේක පිච්චිලා යන්න පුළුවන් නේ. මේක පිච්චෙන්න පුළුවන්. IC එක පිච්චෙනවා. ඒක තමයි over voltage protection කියලා කියන්නේ. ඒ ඇම්පියර් ගානට අදාළව වෝල්ටේජ් එක drop කරලා. ඉතින් මේක දැන් එතකොට වෝල්ටේජ් එක fluctuate වෙනවා. සාමාන්‍යයෙන් වෝල්ට් 29 ඉඳන් 40යි. අයි අර LED බල්බ් පත් වෙනවා නෙවෙනවා. එතකොට එයාට drive IC එකට බෑ අර stably මේ output එක තියාගන්න. ඒක ඒ හින්දා තමයි ඔයගොල්ලෝ දැකලා ඇති කාලයක් පරණ මොනිටර් වල තිරේ ගැස්සෙනවා. ගැස්සෙන්න හේතුව තමයි අර බෑක්ලයිට් IC එක drive එක push කරනවා voltage එක. හැබැයි අර ampere වැඩියෙන් ගන්නවා. ආයෙ මෙයා අඩු කරනවා. ඉතින් මේකේ smart drive IC එකක්. දැන් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් මම බලමු දැන් මේක wire 6 එකක් තියෙන දැන් මම මේක බැලුවා. මේක දැන් මට දාන්න විදිහකුත් නැහැ. මේක 24 inch මොනිටර් එකක්. ඊට පස්සේ දැන් මම මේකට කරන්න යන්නේ මට කරන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි
එක්කම ස්ට්‍රිප් එක කොහෙන් හරි ගෙන්නන්න ඕනේ. ඒක කරන්න බෑනේ. ඉතින් ඒ වෙනුවට මම ගෙන්න ගත්ත මෙන්න මේ යුනිවර්සල් ස්ට්‍රිප් එක. හැබැයි ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. මේක යුනිවර්සල් ස්ට්‍රිප් එක මේක කොච්චර කාලයක් වැඩ කරයිද මම දන්නේ නැහැ. අඩුම ගානේ අවුරුද්දක් හරි වැඩ කරයි. මේක වයර් දෙකයි. හැබැයි මෙතන තියෙනවා වයර් 6ක්. හැබැයි මේකේ මම බැලුවා මේක ටෙස්ට් කරලා මේක වැඩ කරන්නේ 12 වෝල්ට්. 12 වෝල්ට් වලට තමයි මැක්සිමම් බ්‍රයිට්නස් එක ඉන්නේ 9 වෝල්ට් වලට පත් වෙනවා. එතකොට මේකට අවශ්‍ය වෙන්නේ නැහැ 48 වෝල්ට්. මේකට ඕනේ මෙයාට ඕනේ 12 වෝල්ට්. එතකොට කොහොමද අපි මේ 12 වෝල්ට් එකක් මේකට සෙට් කරන්නේ? මේක ඉන්පුට් මේකේ කොහෙවත් 12 වෝල්ට් අවුට්පුට් එකක් නැහැ. හැබැයි 12 වෝල්ට් අවුට්පුට් එක අපි මේක ඩිරෙක්ට් දුන්නොත් මොකද වෙන්නේ? මේක හැම වෙලේම බෑක්ලයිට් එක පත් වෙලා තියෙනවා. එහෙම වුණොත් මොකද දන්නවද වෙන්නේ? ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලුවා කියන්නේ හිතන්නකෝ. ඔයගොල්ලෝ ෆිල්ම් එක බලද්දී අඳුරු තැනක් ආවොත් අඳුරු ස්ථානයක් ආවොත් අර කලර් එකත් එක්ක බ්ලයිට් එකත් එයා ඩාර්ක් කරන්න බෑ ඔටෝමැටිකලි. හැබැයි මේකට අපි 12 වෝල්ට් හැම වෙලේම දීලා තිබ්බොත් අර ෆිල්ම් එකේ අඳුරු කොටසක් ආවත් අර ලයිට් එක ඩිම් වෙන්නේ නැහැ. ඒක ඒ ගානම තියෙනවා. ඒතකොට ෆිල්ම් එක නිකන් ඔයගොල්ලන්ට අර හැම වෙලේම ෆිල්ම් එක අස්සෙන් ලයිට් එකක් ගහලා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ අඳුරු පසුබිමෙත් ලොකු බ්‍රයිට්නස් එකක් තියෙනතොට මේක හරි අමාරුයි ඇහැටත්. ඉතින් ඒ නිසා අපිට එහෙම කරන්න බෑ. හරි විදිහට කරන්න ඕනේ. ඒ නිසා මම දැන් තීරණය කරා මේකට කොහොමද මේක කරන්න කියලා බලලා මම මුලින්ම ගත්තා මේකට අදාළ වෙන ඉන්වර්ටර් එකක්. දැන් මේක 12 වෝල්ට් ඉන්වර්ටර් එකක්. එතකොට දැන් මම ඉන්වර්ටර් එක හරහා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ හැම වෙලෙම ලයිට් එකක් පත්තු කරලා වගේ තියෙනවා. කෙලින්ම 12 වෝල්ට් දිනුනට වැඩක් නැහැ. ඉතින් මේ ඉන්වර්ටර් එක හරහා දෙන්නත් බැහැ මේක 12 වෝල්ට්. මගේ තියෙන්නේ මේකේ 28 වෝල්ට් ඉන්පුට් එක අවුට්පුට් එකක් විතරයි තියෙන්නේ. ඒකට මම වෙනම දැන් පාවිච්චි කරනවා බක් කන්වර්ටර් එකක්. මේ බක් කන්වර්ටර් එක බක් කන්වර්ටර් එක 28 වෝල්ට් එක පැත්තට ඉන්පුට් කරලා අනිත් පැත්තෙන් මම 12 වෝල්ට් ගන්නවා. ඒකට මේ මෙන්න මේ පොඩි ස්ක්‍රූ එකක් ඕගොල්ලෝ තියෙනවා. මේකෙන් පුළුවන් මට කරකවලා වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න. එතකොට මැක්සිමම් 12 වෝල්ට් වලට තමයි මම බක් කන්වර්ටර් එක හදාගන්නේ. බක් කන්වර්ටර් එක 20 වෝල්ට් වලට හදාගෙන මේකට මේකේ VCC පින් වලට මේක දීලා ඔයාලට පේනවා මේකේ OF එකයි ADG කියලා පින් දෙකක් තියෙනවා. දැන් මේ දෙක වයර් කරගන්න ඕන මෙන්න මේකට. ඒකකින් තමයි අර බ්‍රයිට්නස් අඩු වැඩි කරන සිග්නල් එක අපි ගන්නෙ. අපි බලමු මට මේක කරගන්න පුළුවන් වේද කියලා. මට මේක සම්පූර්ණ විදිහට වීඩියෝ කරන්න විදිහක් නැහැ. මගේ මේ ෆෝන් එක රඳවන්න තරක් නැහැ. මෙන්න මේ උපාංග ටික තමයි පාවිච්චි කරා. තව දෙයක් කියන්න ඕන. දැන් කට්ටිය සාමාන්‍යයෙන් මෙන්න මේ කොටස් ටිකට ඔක්කොම මට ගියේ 1800ක වගේ මුදලක්. ඉතින් මේක සමහරලාට මේක කොහෙන් හරි AliExpress හරි කොහෙන් හරි ගෙන්නනවා නම් ඒත් රුපියල් 2000 2500ක් විතර යයි. හැබැයි ඉතින් මේවා ගෙන්නන්නේ නැති නැහැනේ. මේකේ ගෙන්නන්න මේකේ මොඩල් නම්බරයක් හොයාගන්න බෑ. ගෙන්නුවට පස්සේ සමහරලාට විතර කනෙක්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මට තව ඔප්ෂන් එකක් තියෙනවා. මගේ 23 inch මොනිටර් එකක් තියෙනවා. මේකේ එන්නේ වයර් 4. මට මේකේ LED ස්ට්‍රිප් එක ගලවලා මේකට 24 එකට දාන්නත් පුළුවන්. මේකත් මේ පිච්චුණු මොනිටර් එකක්. හැබැයි ඒක කරනවට වඩා මට හිතුණා මම මේක කරනවා කියලා අලුත් දෙයක් නින්දා කළා බලමු ඉතින්නේ. පොඩ්ඩක් අද මේ අමුතු දෙයක් කරන්න ආසාවක් ආව හින්දා තමයි කරේ. අනිත මම මේක මීට කලින් මම මේ දේ කළා නැහැ. මම මොනිටර්ස් රිපෙයාර් කරන්නේ නැහැනේ. කළා බලමු. හරි ඔන්න දැන් මූලික වයරින් එක කරලා තියෙන්නේ. ඔයාලට වෙනවා මෙතන 19 වෝල්ට් දීලා මේ 29 වෝල්ට් දීලා තියෙන්නේ. sorry 19 වෝල්ට් කියලා හැම වෙලෙම කියනවා ලැප්ටොප් වල 19 වෝල්ට් නේ. 29 වෝල්ට් දීලා තියෙන සප්ලයි එකෙන් බක් කන්වර්ටර් එක වැඩ බක් කන්වර්ටර් එක මම ඇඩ්ජස්ට් කරලා ඔක්කොම හදලා තියෙන්නේ. මෙතන බූස්ට් කන්වර්ටර් එක තියෙනවා. මේ තියෙන්නේ LED ස්ට්‍රිප් එක. දැන් මොන්න බලන්න මම මෙතන OF enable එකට enable signal එක දුන්න ගම LED පත් වෙනවා. enable signal ආයිට් කරා දෙකම පේන්න ගන්නම් කෑතට දීලා. දෙකම පේන්න ගන්න බැරි වෙයි. දැක්කනේ. දැන් මෙතන ඔන්න ඔක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. දැන් ඔය enable signal දුන්න ගම LED එක full bright පත් වෙනවා. මේක 12 වෝල්ට් වල full bright පත් වෙනවා. දැන් මේක full bright පත් වෙන එක දැන් මට කරන්න ඕන මම අර කලින් කිව්වා වගේ මේක ඔයාලට පේනවා මෙතන ADG කියලා තව පින් එකක් තියෙනවා. ADG පින් එකෙන් තමයි ඇඩ්ජස්ට් කරන්නේ brightness එක අඩු වැඩි කරගන්න ඕන. දැන් ඒකට මම brightness එක අඩු වැඩි කරන්න නම් මට කරන්න ඕන මෙතන මේ මොනිටර් එකේ PMW එකේ වයර් එකක් මම මේකට ගේනවා. එතකොට ADG එකෙන් එතකොට අර ගාන්න බැලන්ස් වෙනවා. එතකොට මේකෙන් මට පුළුවන් dim line එක ගන්නත් පුළුවන් ඕනනම් PMW line එක ගන්නත් පුළුවන්. එතකොට dim line එක හරි PMW line එක හරි අරගෙන මේ ADG පින් එකට කනෙක්ට් කරගම එතනින් පුළුවන් brightness එක අඩු වැඩි කරලා බැලන්ස් කරගන්න. දැන් ඒක කරලා මොනිටර් එකත් මෙන්න මේ ගලවලා තියෙන ඔක්කොම assemble කරලා අපි බලමු කොහොමද තත්ති කියලා. brand new මොනිටර් එකක් වගේ තියෙන්නේ. Genius Mind Technologies. Contact us for your professional chip-level laptop repair.